පංච කල්යාණයේගේ ප්‍රධානම කල්යාණයක් වන කේශ කල්යාණය පිළිබඳව තමයි අද අපි කතා කරන්නේ. හැමෝම කැමතිනේ පොඩ කෙස් කලබක් පවත්වගෙන යන මේකට ලොකු බාධාවක් වෙන කෙස් යාම පිළිබඳව තමයි අද අපි නේචර්ස් කියවතුගේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම වෛද්‍ය සුපුන් මිනිමේක නායක ස්ථාන භාර වෛද්‍ය නිලධාරී කුරුණෑගල රජේ හෝමියෝපති සායනය. ඉතින් අද අපි කතා කරමු මොකද්ද මේ කෙස් යාම කියන්නේ කියලා. වෛද්‍ය විද්‍යාත්මකව කෙස් යාම ඇලෝපේෂියා කියලා හඳුන්වනවා. ඇත්තටම කෙස් ගහක් ගත්තොත් මේකට ජීවන චක්‍රයක් තියෙනවා. මේ ජීවන චක්‍රයේ නිසියාකාරව ක්‍රමවත්ව සිදු නොවීම නිසා කෙස් වර්ධනය වීම වෙනුවට කෙස් වර්ධනය වීමේ වේගය අඩාල වෙලා කෙස් යන ප්‍රමාණය වැඩි වීම තමයි අපි මේ කෙස් යාම නැත්නම් ඇලෝපේෂියා කියලා හඳුන්වන්නේ. සාමාන්‍යයෙන් අපේ කෙස් ගහක් ගත්තොත් ඒකේ ජීවන චක්‍රයක් පවතිනවා. ඒක අවස්ථා තුනක් ඔස්සේ ගමන් කරනවා. කෙස් ගහක වර්ධන අවධිය ඒක අපි හඳුන්වනවා ඇනජන් ෆේස් එක කියලා. ඊළඟට මේ කෙස් ගස් රෙස්ටින් ෆේස් එකට යනවා. ඒක අපි කැටජන් ෆේස් එක කියලා හඳුන්වනවා. ඊළඟට කෙස් ගහ වැටෙන අවධිය ඒ කියන්නේ ෂේඩින් ෆේස් එක අපි ඒක හැලජෙනික් ෆේස් කියලා හඳුන්වනවා. අපි උපකල්පනය කරමු අපේ හිසේ කෙස් ගස් ලක්ෂයක් තියෙනවා කියලා. එතකොට මේකෙන් 90%ම පවතින්නේ මේ වර්ධන අවධිය. ඒ කියන්නේ ඇනජන් ෆේස් එකේ. ඒකෙන් 1%ක් 2%ක් පමණ පවතින්නේ කැටජෙනික් ෆේස් එකේ. ඒ කියන්නේ රෙස්ටින් ෆේස් එකේ. ඒ වගේම 8%ක් පමණ කෙස් මේ යනවා. ඒ කියන්නේ හැලෙන අවධිය. ඒ කියන්නේ ෂේඩින් ෆේස් එකට. ඒ කියන්නේ හැලජන් අවධියට. එම නිසා දිනකට කෙස් ගස් 100ක් 80ත් 100ත් අතර ප්‍රමාණයක් යෑම සාමාන්‍ය තත්ත්වයක් කියලා තමයි හඳුන්වන්නේ. බොහෝ දෙනෙක් බය වෙන ඔය බාත්රූම් එකේ නානකොට එම කෙස් ගොඩාක් දැක්කහම ගොඩක් දෙනෙක් කියන ප්‍රශ්නයක් තමයි කොණ්ඩි ගොඩාක් යනවා ડોක්ටර්. නමුත් ඇත්තටම මේක සාමාන්‍ය තත්ත්වයක් විදිහට තමයි මේ ප්‍රමාණය. කියන්නේ කෙස් ගස් 100ක් පමණ යෑම හඳුන්වනවා. මීටත් වැඩි ඔබේ කෙස් යාම සිද්ධ වෙනවා නම් ඇත්තටම ඔබේ කොණ්ඩේ ක්‍රමක්‍රමයෙන් තුනී වෙලා තනින් තන පැක්ෂවිලා හිදස් මතු වෙලා නලල පෑදිලා ඔබේ රූපයට පවා මේක බලපෑම් කරන ඇත්තටම ඇලෝපේෂියා තත්ත්වයක් බවට පත් වෙලා බව අපිට පරීක්ෂා කිරීමෙන් තහවුරු වෙනවා. මේ නිසා අපි බලමු මොනවද මේ කොණ්ඩේ යන්න බලපාන හේතු සාධක කියලා. ප්‍රථමයෙන්ම අපි සලකන්නත් වෙන්න ඕනේ රෝගියාගේ ආහාර වේල පිළිබඳව. ඒ කියන්නේ ඔබේ ආහාරයේ කෙස් වර්ධනයට අවශ්‍ය පෝෂණ පදාර්ථ නැතිනම් ඔයගේ ආහාර වේල නියුට්‍රිෂන් ස්ටේටස් එකේ අඩු ආහාර වේලක් නම් ඔබේ කෙස් වර්ධනයට අවශ්‍ය පෝෂණ පදාර්ථ නොලැබීම නිසා කෙස් යාමක් නිතරම සිද්ධ වෙන්න පුළුවන්. කෙස් වල වර්ධනයට අවශ්‍ය අයර්න් ඒ වගේම බයෝටින් ඒ වගේම විටමින් D, විටමින් B12, සෙලේනියම්, සින්ක් මේ වගේ මූලද්‍රව්‍ය රාශියක් කෙස් වල වර්ධනයට අවශ්‍යයි. ඒ නිසා ඔබේ ආහාර වේල පෝෂණ පදාර්ථ අඩංගු ආහාර වේලන්න ඔබට කෙස් යාම වළක්වා ගන්න පුළුවන්. ඊළඟ කාරණය තමයි ශරීරයේ අභ්‍යන්තරයේ ඇතිවෙන යම්කිසි හෝමෝන අසමතුලිතතා. හෝමෝන අසමතුලිතතාවයක් ඇති වුණොත් විශේෂයෙන්ම තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවෙන ඒ වගේම ඩිම්බ කෝෂ ආශ්‍රිතව ඇතිවෙන PCOS වගේ තත්ත්වවලදී කාන්තාවන්ගේ කෙස් යාමක් බහුලව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මානසික ආතතිය. යම් කෙනෙක් නිතරම මානසික ආතතියට ලක් වෙනවා නම් ඔහුගේ නිින්ද යාම අඩුවීම වගේ තත්ත්ව, ඒ වගේම වෘත්තීය වශයෙන් ඔහු ගොඩාක් කල්පනාකාරී ලොකු ස්ට්‍රෙස්ෆුල් පරිසරයක ඉන්නවා නම් ඔහුගේ කොණ්ඩේ යාම නැත්තම් හිස කිස් ගැලවී යාම සුලභව දක්නට ලැබෙනවා. ඊළඟ කාරණය තමයි මේ හිස ආශ්‍රිතව පවතින නොයෙකුත් රෝග තත්ත්වයන්. ඒ කියන්නේ අපේ හිස් කබල අපි දන්නවනේ කෙස් ගස් තියෙන මේ හිස් කබලගෙන. එතකොට මේ හිස් කබල ආශ්‍රිතව හටගන්න ඉස්සොලි වගේ තත්ත්වයන්, ඒ වගේම පොතු කබර වගේ තත්ත්වයන්, සබෝරික් ඩර්මටයිටිස් වගේ තත්ත්වයන් නිසා හිස ආශ්‍රිතව මේ කෙස් ගැලවී යාමට හේතු සාධක ඇති වෙන්න පුළුවන්.
එම නිසා කෙස්යාම ත්‍රීව්‍ර වීමක් මේ රෝග හිස් කබලාශ්‍රිත වර්ගයන් ඇතිවන රෝග නිසා දක්නට ලැබෙනවා. ඊළඟට හිස කෙස්යන්ට බලපාන තව දෙයක් තමයි මේ ආටිෆිෂියල් කොණ්ඩේ ආශ්‍රිතව කරන නොයෙකුත් ආලේපන, ඒ වගේම ස්ට්‍රේට්නින්, ඒ වගේ කර්ලින් වගේ ක්‍රියාකාරකම්. මේ නිසා නැවත නැවත හිස කෙස් වියලීමකට සහ හිස් කබලෙන් ගැලවී යාමකට හේතු වෙන්න පුළුවන්. ඔබේ හිස කෙස් යාම ලොකු ප්‍රශ්නයක් නම් ඔබ මෙන්න මේ පුරුදු ඔස්සේ ඔබේ හිස කෙස් යාම තරමක් දුරට හෝ පාලනය කර ගැනීමට හැකියාවක් තිබෙනවා. අංක 1. ඔබ තෙල් ආලේප කරන ආකාරය. ඔබ හිසේ තෙල් ආලේප කරන විට සෑම විටම මතක තියාගන්න තෙල් ස්වල්පයක් රත් කරලා හිස් කබලේ ආලේප කරලා පොඩ්ඩක් මසාජ් කරන්න. ඒ ඔබේ රුධිර සංසරණයේ හිස ආශ්‍රිතව පවතින තෙල් නිසා උද්දීපනය කරගන්න පුළුවන් නිසා. ඊළඟට ඔබ තෙල් ආලේප කරන විට හැම විටම මතක තියාගන්න රාත්‍රී නිින්දට පෙර තෙල් ආලේප කරන්න එපා. මොකද ඔබේ හිස ආශ්‍රිතව පවතින ඩැන්ඩ්‍රෆ් කියන්නේ ඉස්සොරි වගේ තත්ත්වයක් මේ හිස් එළි වෙනකම්ම හිසේ තෙල් ආලේප කරලා තිබුණොත් වැඩි වීමේ හැකියාවක් පවතිනවා. එම නිසා හැම විටම නාන්න පැය 2-3කට කලින් ඔබ තෙල් ආලේප කරන්න. හැකි ඉක්මනින් පැය 2-3ක් අතර ඔබ ආලේප කරපු තෙල් හොඳින් සෝදා ඉවත් කරගන්න. එම නිසා ඔබේ හිස් කබලාශ්‍රිතව ඇති වුණු නොයෙකුත් ආසාදන හෝ මේ ඉස්සොරි වගේ තත්ත්වයන් වැඩිවීම එතුලින් ඔබට පාලනය කර ගැනීමට හැකියාවක් පවතිනවා. ඊළඟට නාන ආකාරය. විශේෂයෙන්ම බොහෝ දෙනෙක් පුරුදු වෙලා තියෙන සතියකට එකපාරක් වගේ නාන්න. මේක බොහොම වැරදි පුරුද්දක්. අඩුම ගානේ ඔබ සතියකට දෙවරක් හෝ තුන්වරක් ස්නානය අනිවාර්යෙන් කළ යුතුයි. ඒ ඔබේ හිස් කබල ආශ්‍රිතව පවතින නොයෙකුත් රෝග තත්ත්වයන්ට මේ අපි නිසියාකාරව ස්නානය නොකිරීම හේතු වෙන හින්දා විශේෂයෙන්ම ඉස්සොරි වගේ තත්ත්වය මේ ස්නානය නොකිරීම නිසා වැඩිවීමේ ඉහළ සම්භාවිතාවයක් පවතිනවා. එම නිසා හිසේ පිරිසිදුකම ලස්සන පිරිපුන් කෙස් කලබ පවත්වා ගෙන යාමට විශේෂයෙන්ම අවශ්‍යයි. ඔබ භාවිතා කරන ෂැම්පූ වර්ගය හෝ හිස සේදුම් කාරකේ අනිවාර්යයෙන්ම ඔබේ හිසේ පවතින තෙල් ගතිය අවම කරන දෙයක් විය යුතුයි. එය මයිල්ඩ්, ඒ කියන්නේ සෞම්‍ය දෙයක් වෙන්න ඕනි. ඒ කියන්නේ ඔබ භාවිතා කරන ඒ සේදුම් කාරකේ නිසා හිස් කබල වියලී යාම වළක්විය යුතුයි. ඒ කියන්නේ එයාට මොයිස්චරයිසිං ප්‍රොපර්ටි එකක් තියෙනවා. ඒ කියන්නේ තෙතමනේ හිසේ රඳවා තැබීමේ හැකියාව, හිසට පෝෂණය ලබා දීමේ හැකියාව ඔබ භාවිතා කරන ෂැම්පූ හෝ ඔබ භාවිතා කරන හිස සේදුම් කාරකයට පැවතිය යුතුයි. මෙන්න මේ තත්ත්ව ඔස්සේ ඔබට පුළුවන් හිස් කබල වියලීම වළක්වා හිස් කබල ආශ්‍රිතව පවතින රෝග තත්ත්ව අවම කරගෙන හිස් කෙස් යාම වළක්වා ගන්න. ඔබේ කෙස් යාම වළක්වා ගන්න පිරිපුන් පෝෂණය ගුණයෙන් වැඩි ආහාර වේලකට ඔබ නිතින් යොමු වෙන්න ඕනි. ඔබේ ආහාර වේලේ පළතුරු, එළවලු, කොළ වර්ග අනිවාර්යයෙන්ම අඩංගු විය යුතුයි. ඒ වගේම ප්‍රෝටීන් අඩංගු ආහාර එහි අඩංගු විය යුතුයි. යකඩ, ඒ වගේම විටමින් B12, සෙලීනියම්, ඒ වගේ විටමින් E, විටමින් D මේ වගේ කොණ්ඩේ වර්ධනයට අවශ්‍ය පෝෂණ පදාර්ථ අඩංගු ආහාරයක් ඔබේ ආහාර වේලට එකතු කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම හොඳින් ජලය පානය කරන්න. ජලයෙන් සම්ප්‍රයුක්ත වෙත ඔබේ කෙස් කලබ විදුලන කෙස් කලබක් බවට පත් වෙනවා අනිවාර්යයි. ඒ වගේමයි ඔබ සැලකීමක් විය යුතුයි. හිස ආශ්‍රිතව නොයෙකුත් රෝග තත්ත්වයන් තියෙනවා නම් ඒ රෝගය ඔබ නිට්ටාවටම සමනය කරගත යුතුයි.
හෝමියෝපැති වෛද්‍ය ක්‍රමය ඔස්සේ අපට මේ හිසකෙස් යාම සඳහා හේතුව සොයා බැලීමක් සිදු කරනවා. ඒ කියන්නේ රෝග මූලයට තමයි ප්‍රතිකාරය කරන්නේ. එහිදී අපි සොයා බලනවා ඔබේ හිසකෙස් යාමට බලපාන තියෙන හෝමෝන ගැටලුවක් නම් ඒ සඳහා අපි ප්‍රතිකාර ලබා දෙනවා. ඔබේ හිසේ තියෙන හිසකෙස් යාමට හේතුව හිස් සොරි නම් හිස් කබල වියලීම නම් අපි ඒ සඳහා ප්‍රතිකාර ලබා දෙනවා. එසේ ඔබේ රෝග මූලයට ප්‍රතිකාර කරලා ඔබට හිස කෙස් යාමට හේතුව අපි ශරීර අභ්‍යන්තරයෙන්ම නිවැරදි කරලා ඔබට පිළිපුන් කෙස් කලබක් ලබා දෙන්න කටයුතු කරනවා. විශේෂයෙන්ම හෝමියෝපැති ඖෂධ භාවිතයෙන් ඔබට අතුරු ආබාධ නොමැතිව මේ හිස කෙස් යාම කියන ගැටලුව විසඳා ගැනීමේ හැකියාව පවතිනවා. එම නිසා ඔබත් ඉක්මනින් ඔබේ මේ ගැටලුව මානසික ගැටලුවක් දක්වා යන්න නොදී හෝමියෝපැති ප්‍රතිකාර තුළින් සුවත දිවිය ළඟා කරගන්න. මේ වගේ වීඩියෝස් නරඹන්න ඔබත් Nature's Cure Homeopathy YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අලුතින් වීඩියෝ එකක් ඇඩ් වෙච්ච ගමන් ඒක නරඹන්න අපේ bell button එක click කරලා තියන්න අමතක කරන්න එපා. සුවැති දිවියකට Nature's Cure. සුබ දවසක්.